ආයුෂ බොහෝ වේවා. අද මම කතා කරන්න යන්නේ ලස්සන ගීතයක ලස්සන සැඟවිච්ච අරුතක්. මේක ප්‍රජාතන්ත්‍රවාදී ආදරයක මිහිර කැටිවිච්ච ලස්සන ගීයක්. මේ ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දියුල්ගනේ මහත්මයා. ඒ වගේම දීපිකා පියදර්ශනී මහත්මිය. ඒ වගේම ගීපද රචනය මහින්ද දිසානායක මහත්මයා. ඒ වගේම සංගීතය රෝහණ වීරසිංහ මහත්මයා. අපි සින්දුව අහලෙමු. මුදු මුහුණේ සුවදැනුනි වියලඳුනි මට විතරද ඔබේ සුසුමේ සුවදැනුනි හිමිසඳුනේ මට විතරද මුදු මුහුණේ සුවදැනුනි වියලඳුනි මට විතරද ඔබේ සුසුමේ සුවදැනුනි හිමිසඳුනේ මට විතරද නිදිවැරුවේ මං විතරද උළුළු කුලේ සුව යහනේ නිදිවැරුවේ මං විතරද උරතලයේ ඉසරන්දා සුවවින්දේ මං විතරද මුදු මුහුණේ සුවදැනුනි වියලඳුනි මට විතරද ඔබේ සුසුමේ සුවදැනුනි හිමිසඳුනේ මට විතරද ඉංගනේරියේ රැලි වින්දේ පියලඳුනි මං විතරද ඉංගනේරියේ රැලි වින්දේ පියලඳුනි මං විතරද ඉංගනේරියේ රැලි සෙදුවේ හිමිසඳුනේ මගේ විතරද මුදු මුහුණේ සුවදැනුනි වියලඳුනි මට විතරද ඔබේ සුසුමේ සුවදැනුනි හිමිසඳුනේ මට විතරද ඉතින් අද මේ වැඩසටහන ආරම්භ කලින් අපේ මේ වීඩියෝ එක බලන්න නැවතිච්ච අපේ තනිකඩ කොල්ලන්ට ලස්සන කවියක් පුදන්න ලෑස්ති වුණා. මේ කවිය තියෙන්නේ ඉලක්ෂ ජයවර්ධන අයියාගේ කඩා වැටෙන තරුවක් කයි පොතේ. මේ කවිය 26 වෙනි කවිය තනිකඩ කොල්ලන්ට සෙනෙහසි. උදයට පිපිය හවසට පර වෙන අයුරු දැකපැන් පොදක කදුලක් ඉසුවේ කවුරු සුලකත් සුවද ගෙන ගොස් බිද දා පවුරු මල්ලකට එක ගාන ඉපදී නෑ බබරු. හොඳට මතක තියාගන්න. මලකඩ එක ගානේ ඉපදී නෑ බබරු.
සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය අපට බාර ගන්න වෙනවා. මේ ගීය කරුට ඔයාලත් එක්ක බෙදා ගන්න කලින් මේ ගීයට පාදක වෙච්ච මේ ගීයට මූලික වෙච්ච ආදරය ගැන පොඩ්ඩක් කතා කරන්නට ඕනේ. මේ ආදරය ගත්තට පස්සේ මේ ආදරය ප්‍රජාතන්ත්‍රවාදී ආදරයක්. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදී ආදරයක් කියලා කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී ආදරයක් කියලා කියන්නේ අනිකාගේ අදහස් වලට අනිකා ගරු කරනවා. ඒ වගේම සමානාත්මතාවය. ඒ වගේම මතක් කරන්න පුද්ගලික නිදහස තියෙනවා නම් අපි එතනට කියනවා ප්‍රජාතන්ත්‍රවාදී ආදරයක් කියලා. මේ ගීය ගත්තට පස්සේ හරින ප්‍රජාතන්ත්‍රවාදී ආදරයක් වඩා තමයි මේ ගීය ගෙතෙන්නේ. මුදු මුහුණේ සුව දැනුනේ පියලදුනේ මට විතරද? ඔබේ සුසුමේ සුව දැනුනේ හිමි සදුනේ මට විතරද? දැන් ඉස්සලාම අපේ පිරිමියා කියනවා හස්බන්ඩ් කියනවා මුදු මුහුණේ සුව දැනුනේ පියලදුනේ මට විතරද? ඔයාගේ ලස්සන මුහුණේ සුව දැනුනේ මට විතරද? තව කෙනෙක්ට දැනෙන්න බැරිද? දැනෙලා නැද්ද? ඊපස් ඔන්න භාර්යාවක් කියනවා මෙහෙම. ඔබේ සුසුමේ සුව දැනුනේ හිමි සදුනේ මට විතරද? ඔයාගේ සුසුමේ සුවද දැනුනේ? සුවය දැනුනේ හිමි සදුනේ මට විතරද? ඒ කියන්නේ ඔයාටත් කලින් affairs තියෙන්න පුළුවන්. ඔයාටත් කලින් සම්බන්ධතා තියෙන්න පුළුවන්. හරි. එතකොට කියනවා මෙහෙම. පුලුල් එකලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද? ඔයාගේ පුලුලුක නිදාගත්තේ මම විතරද? ඊට කියනවා උරතලයේ හිසරන්දා උරතලයේ හිසරන්දා සුව වින්දේ මම විතරද? ඒ බලන්න ඕනේ ආදරයක් ඇතුළත ප්‍රජාතන්ත්‍රවාදය කොච්චර මේ ආදරයක් ඇතුළත මැවෙනවද? එතකොට අපිට මේ ආදරය කොච්චර සුන්දරද? ප්‍රජාතන්ත්‍රවාදී ආදරය කොච්චර සුන්දරද කියලා මේ ගීතේ අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් බලන්න ඊළඟට තියෙනවා මෙහෙම. ඉගනෙරියේ රැලි බින්දේ පියලදුනේ මම විතරද? ඊට පස්සේ අහනවා ඉගනෙරියේ රැලි සැදුවේ හිමි සදුනේ මගේ විතරද? බලන්නකොනේ අදහස් ප්‍රකාශ කරන විදිය. ඒක බලන්න ප්‍රජාතන්ත්‍රවාදී බව මේ ගීයේ මතුවෙන විදිය. ඉතින් බලන්න සැමියා ප්‍රශ්න කරද්දී කාන්තාවත් ප්‍රශ්න කරනවා. එතකොට ආදරේ කොච්චර සුන්දරද? මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආදරයක සුන්දරත්වය. ඉතින් ඒත් එක්කම ලස්සන කවියකුත් මතක් වුණා. මේ කවිය තියෙන්නේ ශශික සදීප්ගේ අම්මපයි මම කඩුව දුන්න කාව්‍ය සංග්‍රහය. 16 වෙනි කවිය ගැහණිය සහ කවියා. හංගලා සදවටේ තිබුණු ලොකු ආවාට වතපුරා ගෑවෙම පුරහදේ පිම්පාට ඈත මහ ගල් මතින් රූටනා රිද්මයට සමකරා දිය ඇල්ල හැලි වැටුණු කොණ්ඩයට ඉගිලෙනා හංසයෙන් ලැම උඩින් තියලා ගැස්සෙනා උකුලයට ශෘංගාරය ඔබලා වනවනා සොදුරු හැඩ එදා ඉඳ ලියලා කවියෝ අපි ගැහැණුමු දෙවුලියන් කෙරුවා. කඩුව දුන්නා කියා ලෝකයම ගරහද්දි මනමේ කුමරිට හිටියේ කවියෝමයි තනි වෙද්දි. එදා උනේ මේ ලෙසයි කියා අය නෑ වැරදි. කොතෙක් කවලි වූවාද ඇගේ පැත්තට වාසි. කාසිදී ලලුන්ගේ ලැමතලන උන් සොයා ලයත් බලපන් කියා කවි සින්දු පෙන්නලා. බක්මහේ අම්මාට වැන්දේ නැති පොඩ්ඩිලා වැඩිපුරව මට්ටු කලේ කවි ලියන අයියලා. බුදු වේයන් පතන බුදු අම්මාට පින් වැඩි මුසතෙන් වැහෙද්දි කිල්ලකට ගියත් කම් නෑ සිතාමතු භවයේ පරලොවට. එතකොට හේමමාලාත් පිරිමිදැයි ඇහුවේ කවියන් නොවේද? මහ බබුත් නොදකිනා ගැහැණු හිත කියවන් මල් වගේ යයි කියා රෝසපුව අගයන් ගරහනා තනි වෙනා තැන්වලදී ළඟ ඉන්න ගැහැණුනේ උඹ පියව තුන් හිතින් කවියන්ව. ගැහැණුනේ උඹ පියව තුන් හිතින් කවියන්ව. ඉතින් බලන්නකොනේ මේ කාන්තාව කියන චරිතය තනි වෙද්දී ළඟ හිටියේ කවියෝ. සමු ගැනීමට මත්තේ ලස්සන කවියක් ඔබ හමුවේ තබන්නට තමයි දැන් සූදානම්. මේ කවිය තමයි ඉලක්ෂ ජයවර්ධන අයියාගේම කඩා වැටෙනා තරුවක් කවි පොතේ තියෙන කවියක්. 39 වෙනි කවිය සුන්දරම බොරුව. වසන්තය කියන්නේ මිය ඇදුණු වැලක පළ හැදෙන එකට. දිය හිදුන විටද මල් පිපෙන විලට. සද නොදුටු කවියෙක් කවි ලියන රැයට. ගිමන් කල කියන්නෙම තරුණ මැති මගක තනිව යන සුවද කටු ඇනෙන පවන සිප ගන්න දිනට කදුළු නෙතු පිසදන් හින හිච්ච මුවට
මේ අතර තැනක සසර මග හමුව මගහැරුණු දුකට පණ පිදුව හිතක ලිය වෙලා තියේ නැති ප්‍රේමයක මතක. දුරින් මින් ඇසෙන දෙයක් ඇත තවම. හෙටත් අපි හිනාවෙමු කියන මිහිරිම වචන. ජීවිතේ ජීවත් කරන ඒ තමයි සුන්දරම බොරුව. ශ්‍රයාදෙස්.